දවසක් ආදරේ ඉතින් හැමෝටම රුමේනියාවේ ජොබ් මාරු කරන්න බැයිද? ජොබ් මාරු කරත් ප්‍රශ්නයක් වෙයිද? ලංකාවේ ඉඳන් රුමේනියාවට එන්න බැයිද? එහෙම නැත්නම් රුමේනියාවේ වැඩ කරන අය කම්පැනි වලින් අස් කරනවද? මේ තියෙන යුද්ධ රුමේනියාවට බලපානවද? ඉතින් කට කතා යනව නේද? එක එක්කෙනා එක එක විදිහට කියනවා. රයිට්. ඉතින් අපි මේ ගැන අද කතා කරමු. ජොබ් මාරු කරන්න බැරිද? රුමේනියාවට එන්න බැයිද? මේ ජොබ් කරන කට්ටිය සමහර කම්පැනි වලින් අයින් කරනද? මොකද්ද මේ ඇත්තටම මේ කතාව? රයිට්. මම මෙහෙම කියන්න ඔයාලට කෙටියෙන් කියන්නම් හැම දෙයක්ම චුට්ටක් නතර වෙලා මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න. ඔයාලට ගොඩක් වැදගත් වෙනවා රුමේනියාවට අලුතෙන් ඇවිල්ලා ඉන්න අයට වගේම රුමේනියාවට අලුතෙන්. ඔයාලට මම දෙයක් කියන්න. කොරෝනා වසංගතය ආවනේ. කොරෝනා වසංගතේ රුමේනියාවට නේ මුළු ලෝකෙටම බලපාපු දෙයක්නේ. ඒතකොට මේ කොරෝනා වසංගතයේදී රුමේනියාවේ සමහර කම්පැනි වලට දෙන වැඩ අඩු වුණා. දැන් අපි වැඩ කරන කම්පැනි වුණත් අපේ ඉස්සර තිබුණා වගේ නෙමෙයි දැන් නිකන් සාමාන්‍ය විදිහට ඇදගෙන යන ගොඩක් ඕඩර්ස් නැතුණලා ගිහින් තියෙනවා. පොඩි ඕඩර්ස් විතරයි දැන් කරන්න වෙලා තියෙන්නේ. ඒ වගේ තමයි වාහන ස්පෙයා පාර්ට් කරන කට්ටියට එතකොට එක එක කම්පැනි ඒගොල්ලොම සේසරේ පොඩි බඩේ පාරක් වැදුනා. රයිට්. සමහර කම්පැනි වහලා දාන්න උනා. එතකොට ඔය වාහන ස්පෙයා පාර්ට් වල පැත්තේ වාහන ගෙන්නන තැන් වල ඔයාලා දන්නවා ඒ BMW වල මොනවා පාර්ට්ස් හදනවා. සමහරක් ගොඩක් කට්ටිය වැඩ කරපු තැන් තිබුණා. 1000 එතකොට 800 800 1500. ඉතින් ඔන්න ඔය වගේ වැඩ කරපු තැන් තිබුණා මේ රුමේනියාවේ ලංකාවේ ඒ වගේම රුමේනියාවේ වැඩ කරපු තැන් දිනා ඒ වගේ ටික දෙනෙක් අයින් කරලා තියෙනවා. මොකද එයාලට ඉන්කම් එක අඩු හින්දා ඒ කියන්නේ වැඩ අඩු හින්දා ඒ දවස්වල මේ කාලේ මම කියන්නේ මේ කොරෝනා වලින් පස්සේ ගොඩක් කට්ටිය ඒ ආයතන වලින් අයින් වුණා රුමේනියාවේ ඒ වගේම ලංකාවේත් යන්න කියලා ඉතින් තිබුණා. ඉතින් කට්ටිය එහෙම ජොබ් මාරු ගොඩක් අය ජොබ් මාරු කරා. රයිට්. මොකද මේ කොරෝනා වසංගතය නිසා කම්පැනි වලට වැඩ අඩු නිසා. හරිද? ඉතින් සමහර කම්පැනි වලට වැඩ තියෙනවා. සමහර කම්පැනි තවත් ඒ කොරෝනා වලින් ආපු ප්‍රශ්නේ සමහර කම්පැනි වලට බලපාන. ඉතින් ඒ කට්ටිය ටික ටික ඇදගෙන යනවා. ඉතින් මේ කම්පැනි වල අපේ ලංකාවේ වැඩ කරන කට්ටිය ඉන්නවනේ. රුමේනියාවේ අපේ වැඩ කරන කට්ටිය ඉන්න. කොට රේස්ත්‍රේ, එතකොට ඇඟලුම් ශේස්ත්‍රයේ, එතකොට මේ වේහවුස් වල. ඉතින් මේ වගේ සමහරක් වෙලාවට එයාලා කට්ටිය ගන්නවා එයාලට වැඩ වැඩි වුණාම. රයිට්. වැඩ වැඩි වුණාම කට්ටිය ගන්නවා එයාලගේ ටාගට් කවර් කරගන්න. සමහරක් වෙලාවට අවුරුද්දක්ද දෙකක්ද තුනක්ද එයාලගේ ටාගට් එක කවර් කරගන්න ඒ විදිහට ගන්නවා. රයිට්. ඊට පස්සේ එයාලගේ ටාගට් අඩු වුණාට පස්සේ එයාලගේ ගාන හරි ගියාට පස්සේ එයාලගේ වැඩ පොළවල් වලින් ඉතින් කට්ටිය එක දෙන්න අයින් කරනවා. මේ මොකද ඉස්සර වගේ නෙවෙයි දැන්. ඉතින් අර මම කියවන කොරෝනා සංගතයත් එක්ක සමහර කම්පැනි පොඩි ලොස් එකක් තියෙනවා. සමහර වැදගෙන යනවා. සමහර එක්ක හොඳයි අවුලක් නැහැ. ඉතින් ඔය වගේ ප්‍රශ්න තියෙනවා. හරිද? මේ සංගතයත් එක්ක මේ යුද්ධ නිසා ප්‍රශ්නයක් නෙවෙයි මෙතන තියෙන්නේ. හරිද? මේ හැම කම්පැනියක්ම නේ සමහරක් කම්පැනි. හරිද? සමහරක් කම්පැනි වලට මේ දේවල් බලපාලා තියෙනවා. ඒතකොට ඇඟලුම් ශේෂ්ත්‍රය ගත්තොත් ඉස්සර වගේ නෙවෙයි. ඇඟලුම් ශේෂ්ත්‍රයත් පොඩි පහුබැඳීමක් තියෙනවා. ඉස්සර තිබුණු තත්ත්වෙ නෙවෙයි දැන් තියෙන ටිකක් විතර අඩු. ඉතින් ඔය ඇරෙන්න වෙන කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? කිසි ප්‍රශ්නයක් නැහැ. සුපුරුදු පරිදි රුමේනියාවේ ඇතුලේ වැඩ කරගෙන යන්න පුළුවන්. අනිත් කාරණාව තමයි ඉතින් බඩු මිල චුට්ටක් විතර වැඩි වෙලා තියෙනවා. ඉතින් මම ඔයාලට කලින් වීඩියෝ කරනකොට මම කඩේ යනකොට බඩු ගන්න යනවා සුපර් මාකට් වල මම කියලා දෙනවා බඩු මිල ටික ටික වැඩි වෙනවා දැන් තියෙන තත්ත්වෙත් එක්ක කියලා. එතකොට යුද්ධ පටන් ගන්න තිබුණෙත් නැති. යුද්ධ නිසා දැන් තියෙන තත්ත්වෙත් චුට්ටක් විතර එහෙම යන්න පුළුවන්. ඒ තෙල් මිල තාමත් වැඩි වෙලා නැහැ. එතකොට අනිත් කාරණාව තමයි ජොබ් මාරු කරන්න බැයිද? ඉතින් මේ ජොබ් මාරු කරන්න බැයිද කියන කතන්දරේ මම ඔයාලට කියන්නේ ජොබ් මාරු කරන්න බැරි ගමන් නැහැ. ජොබ් මාරු කරන්න පුළුවන්. මේ ජොබ් මාරු කරන්න එපා, ජොබ් මාරු කරන්න හරියන්නේ මේ දවස්වල ප්‍රශ්න තියෙනවා කියන කතන්දරේ මේ අද ඊයක තියෙන කතන්දරයක් නෙවෙයි. මේක එදා ඉඳන්ම ජොබ් මාරු කරනකොට ඇති වෙන ප්‍රශ්නයක්. ඇයි ඇති වෙන ප්‍රශ්නයක් කියන්නේ? ඔයාලා හිතුව මතේ ජොබ් මාරු කරනවා. හරියට ජොබ් එකක් මාරු කරනවා. මම හැමදාමත් කියන කතන්දර ඉස්සර ඉඳලා මම වීඩියෝ කරනකොට ඔයාලට ජොබ් එකක් මාරු කරනකොට මම ඔයාලට කියලා තියෙනවා ජොබ් එකක් මාරු කරන්න මෙන්න මේ විදිහට කියලා. රයිට්. පඩිය වැඩි වෙන්න පුළුවන්. හරිද? පඩිය වැඩි වුණ ගමන් ඔයාලා කරනවා මෙන්න අතන ජොබ් එක හොඳයි, පඩිය වැඩි, දඩස් ගාලා පයින්. හැබැයි එතන ඔයාලා බලන්න ඩොකියුමන්ට් පාත් එක හොඳයිද? මෙතන වැඩ කරගෙන යන්න පුළුවන් වේද? එකමඩේෂන් කොහොමද? කැම වියදම කොහොමද? මේ හැම දෙයක්ම ඔයාලට දෙනවද කියන දේ ඔයාලා බලන්නේ නැහැ. ඔයාගේ යාළුවෙක් වෙන්න පුළුවන් නැහැ. එහෙම නැත්නම් කොහේ හරි ජොබ් එකක් දාපු කෙනෙක් බලලා මේ යන්න පුළුවන්. රයිට්. ඉතින් ඒ හින්දා තමයි හිතුව මතේ ජොබ් මාරු කරන හින්දා තමයි සමහරක් තැන් වල ඔයාලා ගියාට පස්සේ ඩොකියුමන්ට් හදන්නේ. එයාලගේ බිසි කාඩ් ඔයාලා ගන්නවා. ඊට පස්සේ මාස 6ක් 7ක්
6ක් විතර වැඩ කරාට පස්සේ ආපහු ජොබ් වලින් අයින් කරනවා. ඩොකියුමන්ට් පාර්ට් එක හැදිලා ඊට පස්සේ ඔයාලට කර කියා ගන්න දෙයක් නැහැ. හිටපු දන ජොබ් එකක් නැහැ. ගියපු දන ජොබ් එකක් නම් ඔය ප්‍රශ්න තියෙන්නේ මේ යුද්ධ නිසා නෙවෙයි. හොඳේ මම මේ ආපහු කියන්න ඔයාලට මතක් කරන්නේ ඒ හින්දා නෙවෙයි. ඔයාලගෙම නොසැලකිලිමත්කම කියලා එකට කියන්නේ. ජොබ් එකක් ඔයාලා මාරු කරනවා නම් හරි පාත් එක හදාගන්න ඔයාගේ මොකක්ද ස්කිල් එක. ඔයාලා රෙස්ටුරන්ට් එකක හොඳ මාරු කරනවා කියන රෙස්ටුරන්ට් එකේ ඔයාලට හොඳ මේකක් තියෙනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයා යන කම්පැනියක් හරි මොකක් හරි එහෙම නැත්නම් ඔයා හවුස් එකකට යනවා නම් වෙන තියෙනවා එක එක කම්පැනි තියෙනවා එක එක ආයතන තියෙනවා ජොයින්ට් එනකොට මේ ලංකාවේ වැඩ කරනවා මේකෙන් මචං මේ කම්පැනි එක හොඳයිද මේක අපේ කට්ටිය වැඩ කරනවාද ඒක වැඩ කරන කාගෙන් හරි අහලා බලන්න මේක හොඳයිද කියලා ඒ විදිහට මචං මේක ડોකියුමන්ට් හැදෙනවා පොඩ හොයලා බලලා හැමදාමත් කියන්නේ හොයලා බලලා ජොබ් එක මාරු කරගන්නilla මචං. ජොබ් මාරු කරන එක කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? මම ඔන්න අවුගේ දවස් ටිකේ මම වීඩියෝ එකක් කරා ජොබ් මාරු කරගන්න ඕන නම් එහෙම නැත්නම් පාර්ට් ටයිම් හොයා ගන්න ඕන නම් ලින්ක් ටිකක් දාලා තියෙනවා මචං. ඒවට ගිහිල්ලා උඹලගේ CV එකක් ඇප්ලයි කරලා පාර්ට් ටයිම් එකක් හොයා ගන්න පුළුවන්. රයිට්? ඉතින් එහෙම ප්‍රශ්නයක් නැහැ. හරිද? මේ කතන්දර ප්‍රශ්නයක් නැහැ. යුද්ධේ කොහෙත් සේත්ම මේ වැඩ කරන මිනිසුන්ටවත් ලංකාවේ ඉඳන් රුමේනියාවට එන මිනිසුන්ටවත් බලපාන්නේ නැහැ. මොකද මේ රුමේනියාවට මේ 2026 නේ 90000ක් සේවකින් ඉල්ලලා තියෙනවා. මේ රුමේනියාවට කියන්නේ ඔයාලා දන්නවා හොඳටම රුමේනියාවේ ජොබ් නැති වෙන රටක් නෙවෙයි. මොකද මේ රුමේනියාවේ ඉන්න කට්ටිය වෙනත් රටවල් වලට යනවා ජොබ් කරන්න. මොකද මෙයාලා සමහරක් වෙලාව සීසන් එකට එනවා, ඔෆ් සීසන් එකට ආය ආපහු යනවා. ඉතින් එහෙම ඉන්න අඩුපාඩියට වැඩ කරන තැන් වලින් අයින් වෙලා වෙනත් රටවල් වලට යනවා. ඒ නින්දා ගොඩක්ම රුමේනියන් කම්පැනි වගේ මෙහි තියෙන වෙනත් ආයතන වැඩියෙන්ම වෙනත් තැන් වලින් කට්ටිය ගන්න. ඒ කියන්නේ වෙන රටවල් වලින් කට්ටිය ගන්නවා. ඉන්දියන්, නේපාල්, පිලිපීන් නේ එතකොට බංගලාදේශ ඒ වගේ රටවල් වලින් ගොඩක් රුමේනියාවට දැන් එනවා. ඉස්සර මම කියන්නම් ඉස්සර අපි ආපු කාලේ හරිද ලංකාවේ අයට පුදුම ඉල්ලුමක් තිබුණේ. ඒ තැන නැති කරගත්තේ අපේ අයම තමයි. රයිට්? ඒක නම් මම වීඩියෝ එකක් වෙනම කරන්න අපේ අයම තමයි. මොකද හිතුමතේ ජොබ් මාරු කරනවා හිතුමතේ ඉතින් රටවල් වලට පැනලා ගියා. හරිද? ඒකට පස්සේ ජොබ් වල දැම්මට පස්සේ අපේ අය කියන්න ඕනේ නැහැ. ඉතින් කතන්දර ගොඩයිනේ. ඉතින් අනිත් ඒවා බංගලියෝ ඉතින් කියන්න ඕනේ ඉන්දියන් රෝණ මඟුලක් කරගෙන ඉන්නවා. රයිට්? ඒ නිසාද ලංකාවට තියෙන ඉල්ලුම කියන්නේ ලංකාවේ කට්ටියට තියෙන ඉල්ලුම ටික පල්ලෙහාට බැස්සා. වෙනත් රටවල් වලින් එන්නේ ඉතින් උන්ට ඕන මඟුලක් කියලා වැඩ කරගෙන ඉන්න නිසා ඒ රටවල් වලින් කට්ටිය මෙහි ආයතන වලට බඳවා ගන්න එක වැඩි වුණා. ඒ නිසා තමයි සාමාන්‍ය ලංකාවට තත්ත්වය පොඩ්ඩක් විතර පල්ලෙහාට බහැලා තියෙන්නේ. හරිද? නැත්නම් ඉස්සර පට්ට ඉල්ලුමක් තිබුණා. එහෙම නැතුව මේ ජොබ් හිගතාවයක් නැහැ. හරිද? ජොබ් කිසිම හිගතාවයක් නැහැ. ඉතින් ගත්තොත් එම් ඔෆිෂියලි ජොබ් වලට එනවා නම් පොඩ්ඩක් විතර ඒව අඩුයි. ඒ අරෙන්න ඔයාලට තියෙන ෆුඩ් ඩෙලිවරි කරන අය, වෙයා හවුස්, රයිට්, හොටෙල්, රෙස්ටොරන්ට්, එතකොට බිල්ඩින් කන්ස්ට්‍රක්ෂන් සයිට් එකේ රයිට්. එතකොට ඔන්න ඔයාට ඉක්මනින්ම එන්න පුළුවන්. ඉක්මනින්ම එන්න පුළුවන් ජොබ් කැටගරි තමයි. හැබැයි ලංකාවේ ඉඳන් රුමේනියාවට එන්න ඉතින් ටික කාලයක් යනවා. ඒක ඔයාලා හොඳට දන්නවා. රුමේනියාවේ ඉඳන් ලංකාවේ රුමේනියාවට එනකොට ඔයාලා අනිවාර්යයෙන්ම ලියාපදිංචි උණු තැනකින් අනිවාර්යයෙන්ම එන්න බලන්න. ඔය අහමුළු වල තියෙන වගේ ඇවිල්ලා අමාරුවේ වැටෙන්න එපා. ඒක තමයි ලොකුම හේතුව වෙලා තියෙන අපේ මිනිස්සු ඉක්මනින්ම රුමේනියාවට එන්න දඟලනවා. මොකද කවුරු හරි මොනවා හරි මොකක් හරි ඇඩ්ඩයක් කරනවා හරි කොහේ හරි එකක් දාපම ඉක්මනින්ම ගෙන්නනවා හරි මෙහෙ කියලා ලොකු සුරංගනා ලෝකයක් මවලා දීපු ගමන් කඩ්ඩිය රැවටිලා. ඉතින් ඒ ඇවිල්ලා මොකක් හරි කට්ටක් කරලා මොකක් හරි ගැටයක් ගහලා මේකට ගෙනල්ලා අතරපුවාම මචං උන් අතරමං වෙනවා. එහෙම ගොඩක් මිනිස්සු මේකට අතරමං වෙලා තියෙනවා යන එනමන් නැතුව. රයිට්? එතකොට දැන් අපිට උනත් කිව්වා මෙන්න මෙහෙම වෙලා තියෙනවා අපිත් කට්ටියව දැනුවත් කරන. දැන් ගොඩක් කට්ටිය එහෙම අතරමං වෙලා ඩොකියුමන්ට් නැතුව බර ගාණක් ඉන්නවා. හරිද? එතකොට කට්ටිය හිතන්නේ මෙහි ජොබ් නැහැ කියලා. ජොබ් නැති කතන්දරයක් නෙවෙයි. මම ඔයාලට කිව්ව කතන්දරේ වෙනත් රටවල් වලින් එනවනේ. ඒක නිසා චුට්ටක් විතර ඉඩ ඇහිරලා තියෙනවා අපේ ලංකාවේ අයට. නැතුව ජොබ් තියෙනවා. හරිද? ඉඩ ඇහිරලා තියෙනවා. මොකද අපේ ලංකාවේ මිනිස්සු මෙහෙට ගෙන්නන්න ගත්තට පස්සේ ගෙන්නන්නම් වාලේ ගෙනල්ලා හැමදාම දානවනේ. හොර කම්පැනි වලට දානවා මුන්ගේ සල්ලි හදා ගන්න ඕන නිසා. ඒ වගේ යටිමටි කූට්ටු වැඩ තියෙනවා. හරි? ඒ නිසා තමයි පොඩ්ඩක් විතර ඒ තත්ත්වේ මේ වෙලා තියෙන්නේ. එහෙම නැතුව ලංකාවේ ඉඳන් රුමේනියාවට එන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ ජොබ් මාරු කරන්න කිසිම ප්‍රශ්නයක් නැහැ.
හරිද? ඔයාලට කැමති නම් කැමති වෙලාවක ඔයාලට හොඳ කම්පැනි එකක් බලලා ඩොකියුමන්ට් පාත් එක හොඳට කරන ඔයාලගේ TRC එක හදන එකමඩේෂන් දෙන පුට්ටේ ලවුන්ස් එක දෙන මේ හැමදේම බලලා ඔයාලා ජොබ් එක මාරු කරගන්න. ඒක තමයි හොඳම කාරණාව. right ඒතර කම්පැනි වලින් ඔය අයින් කරනවා කියන්නේ මම අර ඉස්සල්ලා කිව්වනේ කම්පැනි සමහරක් ඒවා ලොස් වෙලා තියෙන්නේ. ඉතින් ඒ කම්පැනි වල වැඩ කරන කට්ටියට ජොබ් හොයාගන්න ඉතින් කියලා තියෙනවා. ඒ මම කියවන කොරෝනා කාලේ නම් මේ තියෙන ප්‍රශ්නයක් ඒක. ඉතින් ඒ වගේ කට්ටියකින් සේව් එක එක්කෙනා දෙන්න එහෙම කරනවා. එහෙම නැතුව මේ තියෙන මේ යුද්ධ නිසා කට්ටිය අයින් කරන කතන්දරයක් නෙවෙයි. හරිද? හැම කම්පැනි එකම නෙවෙයි. ඉතින් සමහර තැන් වල එක්කෙනා දෙන්න මේකට අයින් කරනවා කියන්නේ ජොබ් තියනවාද යන්න එහෙම සීන් එකක් තියෙනවා. මේ ඔක්කොටම නෙවෙයි. ඉතින් සමහරක් කට්ටිය සමහරක් ආයතන සමහරක් තැන් වල හොඳේ වැරදි විදිහට තේරුම් ගන්න එපා ඔයාලා. ඒක නිසා ඔයාලට මම කියන්නේ කිසිම බියක් සැකයක් තියාගන්න එපා. ජොබ් එකක් මාරු කරන්න ලංකාවේ දා රුමේනියාවට එන්න කිසිම බයක් තියාගන්න එපා. මෙහෙ කිසිම ප්‍රශ්නයක් නැහැ. තාමත් යුක්‍රේන් වල ගහ ගන්නවා. මෙහෙට ප්‍රශ්නයක් නැහැ. ඉතින් යුක්‍රේන් වල කට්ටියත් මිනිස්සුත් මෙහෙට ඇවිල්ලා ජොබ් කරනවා. මොකද ඒ තියෙන තත්ත්ව නිසා ඒ තත්ත්වෙ හින්දා තමයි පොඩ්ඩක් වැට කඩළු බැඳිලා තියෙන්නේ. මේ අපේ ලංකාවේ අයට කියන්නේ ලංකාවේ අය අපේ මෙහෙ වැඩ කරගෙන හිටියා නම් හොඳින් වැඩ කරගෙන හිටින අපේ ආයතන වල ඒතර අපේ ඔය මෙහෙට ගෙන්නන කට්ටිය අපිව හරි තැන් වලට දැම්මනම් කිසිම ප්‍රශ්නයක් නැහැ. එහෙනම් අපිත් අද ලංකාව කියන තැන එන උඩින් තියාගෙන ඉන්න. මොකද අපේ මිනිස්සු මෙහෙට ඇවිල්ලා සමහර ආයතන වලින් හොරගම් කරන්න ගත්තා නේ. එක එක ප්‍රශ්න වුණා. ඒ නිසා අර ලංකාව කියන නම චුට්ටක් විතර ඩැමේජ් වෙලා තියෙන්නේ. තේරුණාද? මම ඔය කෙටියෙන් කිව්වේ ඔයාලට ඒක නිසා කිසිම බයක් තියාගන්න එපා. හොඳ ආයතනයක් බලලා එන්න ලංකාවේ එනකොට ඒජන්සි වලට බැඳෙන්න. ඒ ඒජන්සි වල හොයලා බලන්න. හොර මාර්ග වලින් එන්න හදන්න එපා. අරයා මෙයා කිව්වා එතනින් හොඳයි ඌ හොඳට කරයි මූ හොඳට කරයි කියලා. අන්තිමට මෙහෙට ආවට පස්සේ බල්ලෙක්වත් නෑ මචංලා. ඒක තමයි වෙන්නේ. ඒක නිසා ඔන්න මම කෙටියෙන්ම කිව්වා මම තව වීඩියෝ දෙක තුනක් අනිවාර්යයෙන්ම කරන්නම්. මම ඔයාලා දැනුවත් කරනවා තව පොඩි කරුණු කාරණා දෙක තුනක් තියෙනවා. ඒ නිසා කිසි දෙයකට බය වෙන්න එපා මචං. ජොබ් මාල් කරන කට්ටිය ජොබ් මාල් කරන්න. රුමේනියාවට එන්න හදන කට්ටිය හොඳ දැනක් බලලා එන්න. හරිද? මෙහි කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් හැමෝටම ජය වේවා.